සුබ දවසක් යාළුවනේ. ඔන්න දැන් වින්ටර් කාලේ ටිකෙන් ටික අවසාන වේගෙන සමයකට තමයි අපි දැන් මේ අවුරුද්ද මුණ දෙන්න යන්නේ. ඉතින් ඊට කලින් අපි කල්පනා කළා අපේ ගෙදර වටේ මෙන්න මේ බිම, මේ තාප්පල, බැඳලා තියෙන මේ කළු පාට පැල්ලම්, දියසවල වගේ දේවල් ඉවත් කරගන්න. ඉතින් අපි ඒකට මෙන්න මේ ප්‍රෙෂර් වොෂර් එක යූස් කරලා මේ දේවල් සේරම අපි ක්ලීන් කරගත්තා. ඉතින් ඔයාලත් බලන්නකෝ කොහොමද මේ කුණ ඉවත් කරගන්න කියලා. ජපානයේ ගොඩාක් කෙවල් වල මෙන්න මේ ප්‍රෙෂර් වොෂර් යූස් කරලා තමයි මේ විදිහට බැඳලා තියෙන මේ පැල්ලම් ඉවත් කරගන්නේ. මොකද ගොඩක් වෙලාවට සබන් දාලා හරි බ්‍රෂ් වලින් හරි යූස් කරාට මේ ඔක්කොම කුණු මේ විදිහට නම් යන්නේ නැහැ. අනිත් එක ඉතින් කාලෙත් හරි අපරාධනේ. මේක බොහොම ඉක්මනට මේවා ටික ඉවත් වෙනවා. ඉතින් ඊට පස්සේ අපේ ගෙදරට ලැබුණේ අලුත් මලුත් පෙනුමක්. ඉතින් ඊට පස්සේ අපි මේ සමයකට මුණ දෙන අපි ගෙවත්ත ලස්සන කරගත්තු හැටි අලුත් වීඩියෝ එකක් අරගෙන අලුතෙන්ම ලස්සන මල් අපි අරගෙන හිටවපුව මේ හැමතේම අරගෙන අලුත් වීඩියෝ එකක් ඔයාලට ළඟදීම අරගෙන එන්න. දැනට ඉතින් මේ විදිහට අපි හොඳට ලස්සනට මේ බිත්ති ටික සුද්ධ කරගත්තා. පේනව නේද? හරිම ලස්සනයි. මුලින් මේ බිත්ති තිබුණ මෙන්න මේ වගේ පාටට. බලන්නකො මේවට කියන්නේ ඉක්මන. හරිම පහසුයි. ඒ වගේම කුණු පොඩ්ඩක්වත් හිටින්නේ නැහැ. ඉතින් මේ ප්‍රෙෂර් වොෂර් එක යූස් කරනවා නම් දියසෙවල වගේ බැඳුණු දේවල් පවා හරිම ලේසියෙන් ඉවත් කරගන්න පුළුවන්. වැඩි කාලයක් ගත වෙන්නේ නැහැ. ඉතින් ජපානයේ තියෙන දේශගුණෙත් එක්ක මේ විදිහට කළු පාට පැල්ලම් බැඳෙන එක සාමාන්‍යයි. ඉතින් එහෙම වුණාම මේ විදිහට පිරිසුදු කරගන්න ඉතින් අපිටම තමයි කරගන්න වෙන්නේ. ඒ වගේ වෙලාවට මේ ප්‍රෙෂර් වොෂර් එක හරිම වටිනවා.